විටින් විට බඩේ කැක්කුම හැදිලා තිනවා යසෝදරා උත්තමාවියට. යසෝදරා උත්තමාවියට බඩේ කැක්කුම හැදුනට පස්සේ හවස් කාලේ හැදුනොත් එක බේතක් තියෙනවා. ඒ තමයි හකුරුත් එක්ක හකුරු දිය කරලා අඹ යුසත් එක්ක මිශ්‍ර කරලා වැළඳුවොත් යසෝදරාවගේ බඩේ කැක්කුම සුව වෙනවා. ඔන්න යසෝදරාව පිණිස කරන්න තියෙන ඖෂධ පූජා. උදේවරුේ හැදුනොත් එහෙම ඒ බඩේ කැක්කුම සුව වෙන්නේ සුවඳ ඇල් හාල් වලට ගිතෙල් දාලා කියලා ඒකට රෝහිත මාළුත් එක්ක වැළඳුවොත් තමයි බඩේ කැක්කුම සුව වෙලා තියෙන්නේ. රෝහිත මාළු කියන්නේ අද කාලේ අපි තෙප්පිලි කියලා කියන්නේ වැව් මාළු වර්ගයක් තියෙන. ආන්නේ එක. ඔන්න යසෝදරාවට කරන මේ භෝජන පූජාව. ඔය දෙකෙන් උදේවරුේ හවස් වරුේ හැදිච්ච රෝග යසෝදරාවන් දසුව වෙලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි ඔන්න යසෝදරා රහන් තෙරණි මේ විදිහට කාලෙ ගත වෙලා එතුමියට දැන් වයස අවුරුදු 78ක් වුණා. අවුරුදු 78ක් වුණ තැන යසෝදරා රහන් තෙරණියට එතුමිය කල්පනා කළා දැන් මට පිරිනිවන් පාන්න කාලයයි. දැන් මට පිරිනිවන් පාන්න කාලයයි කියලා හිතනකොට මේ පොළොව සෙලවිලා ගියා. එතකොට අනිත් භික්ෂුණීන් ඒ ආරාමේ ඉන්න රාහුල මාතාවන්ට ඇවිල්ලා කියනවා මේ ආර්යාවිනි මේ පොළොව කම්පා වුණා. ඊට පස්සේ කියනවා ආයස්මත් භික්ෂුණීන් වහන්සේ පෙර භික්ෂුණීන් වහන්සේ මාගේ සිතවිල්ලක් නිසා ඒක උනේ කොහොමද? මා පිරිනිවන් පාන්න කල්පනා කළා. මා සමග පැමිණෙන්න මම බුදුරජාණන් වහන්සේගෙන් ඊට අවසර ඉල්ල ගන්නවා. හේතුව මේ වෙනකොට ප්‍රජාපති රහත් තෙරණිය පිරිනිවන් පාලා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පාලා. රාහුලයන් වහන්සේ පිරිනිවන් පාලා. රාහුල ස්වාමීන් වහන්සේ පිරිනිවන් පෑවේ දෙව්ලොව. රාහුල ස්වාමීන් වහන්සේගේ ධාතු තිබෙන්නේ දෙව්ලොව. මනුස්ස ලෝකයේ ඇතනම් දෙව්ලොවෙන් ලැබිච්ච. පින්වතුනි මේ බුද්ධ ශාසනයේම ගෞතම බුද්ධ ශාසනයේම දෙව්ලොවදී පිරිනිවන් පාපු එකම රහතන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේ. ඉතින් රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් පිරිනිවන් පාලා. ප්‍රජාපති රහත් තෙරණියන් පිරිනිවන් පාලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මම පිරිනිවන් පානවා. රජගහ නුවරයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරලා රාහුල මහතා පිරිනිවන් පාන්න අවසර ඉල්ලනවා.